හෙලෝ ගයිස් ඒගොල්ලෝ අදත් ඒගොල්ලෝ තියෙන ගේමින් සනුක් YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද කතා කරන්නේ ආවේ අලුතෙන් ආපු මේ ඉවෙන්ට් එක ගැන. මොකද්ද මේ ජෙම් 5000ක් ආව හම්බෙන ඉවෙන්ට් එක. ඉතින් ඒක ගැන තමයි අපි කතා කරන්න ආවේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝට යන කලින් දැන් මතක් කරනවා channel එකට අලුත් කෙනා subscribe කරලා set වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉවෙන්ට් එකේ තියෙන තැන කිව්වොත් තියෙන්නේ මෙතන ගේම් එකට ආව ගාම තියෙනවා මෙතන උඩ ෆ්‍රී gift කියලා එකක් වැඩනවා. ඒකට ගියාම ඒකට ගිහිල්ලා මෙහෙමයි කරන්න තියෙන්නේ දැන් මේකේ. දවසකට බැච් එකක් ක්ලයිම් කරන්න තමයි තියෙන්නේ. කියන්නේ ලොගින් වෙන්න ඔය CS එකක් ගන්න BR එකක් ගන්න යාළුවොත් එක්ක ගහන්න. ගාරි අපාට හඳ බලුව තියෙන ඒවා බැච් 15ක් තියෙනවා. ඒ 15 අපි ක්ලයිම් කර ගන්න ඕනේ. ඊට පස්සේ තියෙන්නේ එහෙම බැච් 15ක් ක්ලයිම් කරාම අපිට හම්බෙනවා ඔය කහපාට කාඩ් 5කුයි ගන් බොක්ස් 3කුයි. ඔය කහපාට කාඩ් තමයි වැදගත්ම මේකෙදි. ඊට පස්සේ 30ක් එකතු කරාම අර බැච් කහපාට කාඩ් 10කුයි නේම් චේන්ජ් කාඩ් එකකුයි. ඊට පස්සේ බැච් 50ක් එකතු කරාම කහපාට කාඩ් 15කුයි යුනිවර්සල් කාඩ් 2කුයි හම්බෙනවා. ඊට පස්සේ බැච් 75ක් එකතු කරාම කහපාට කාඩ් 20කුයි යුනිවර්සල් කාඩ් 5කුයි හම්බෙනවා. එතකොට බැච් 100ක් එකතු කරාම කහපාට කාඩ් 25ක් හම්බෙනවා. දැන් මේ කහපාට කාඩ් එතකොට 75ක් එකතු වෙනවා හරිය ප්ලේ කරොත්. ඊට පස්සේ මේ තියෙන්නේ මේක අප්‍රේල් පළවෙනිදාට තමයි විනෝ තෝරනවා කියලා තියෙන්නේ. එදාට ඉතින් එයි මොකක් හරි ජෙම් මේ මොනවද මේ කහපාට කාඩ් 5ක් දාලා ස්පින් කරන්න. දැන් ඔයාගේ දැන් ස්පින් කරද්දි කොහොම හරි මෙතන මේ එන්ටරිස් කියන තැනට ඔයාගේ නම වැන්නොත් අන්න එතකොට ඔයාලට තමයි ජෙම් 5000 හම්බෙන්නේ. දැන් මෙන්න මේ ජෙම් 5000 තමයි ඔයාලට හම්බෙන්නේ. ඊට පස්සේ ගියාම මේකේ කියන්නේ අප්‍රේල් 5 විනෝ තෝරනවා ඩයමන්ඩ් මේල් බොක්ස් එකට දවස් 5කින් වැටේලු. ඉතින් එහෙම තමයි මේ ඉවෙන්ට් එක කියන්නේ. මේ ඉවෙන්ට් එක නම් වාසි. දැන් මේක මම වීඩියෝ එක දාන්නේ 23 වෙනිදා මේක පටන් ගන්න තියෙන 21 වෙනිදා මේක ඉවර වෙන්නේ 31 වෙනිදාට. ඉතින් ඒගොල්ලෝ try කරලා බලන්න. මේක තමයි අදගෙන ආ වීඩියෝ එක. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.